ඔබට අද කලේදී NJ ගිරුම එක කළ පසු බොහෝ විට අසගන්න ලැබෙන පොදුපාදයක් තමයි රුධිර නාලිකවල ඇති වතේ හා අවහිරතවෙනි කැල්සියම් එකතු වීමෙන් නැත්නම් කරන කල්ස්ට්‍රෙක්ෂන් කියලා කියන එක. මේ සාමාන්‍යයෙන් බොහෝ විට දක්නට ලැබෙන්නේ දිගු කාලයක් දීවැඩියෝවෙන් පිළින් රෝගීන් අතරේ. අවුරුදු කීපයකට පෙර දක්වා කරන කල්ස්ට්‍රෙක්ෂන් ඇති රෝගන කරන ඇන්ජියෝපොලිසිස් සඳහා අකලසගේ දොරවල ස්ථානයක් ලෙස සැලකුණි. මුලිකවම මේ රෝගීන්ට කරන ඇන්ජියෝපොලිස්ට් කිරීම ප්‍රතික්ෂේප කර බයිපස් ශාලය කර්මයට යොමු කළ ඒක හේතුව වන්නේ මේ කැල්සියම් අවහිරතල විවෘත කරන්න උපකරණ නැතිවීමයි. නමුත් අවුරුදු කීපයකට පසුගිය කාලයේදී අපිට වඩාත් නොවන හා උසස් තාක්ෂණයෙන් ලැබුණු ඒ අතරින් ඔර්බිටල් අතිරේකටම කටේ ඇබිලේෂන් ලෙසට සහ ඉන්ටර්වස්කුලර් ලෙප්ටරපස් යන උපකරණ තිබෙනවා. මා රුධිර නාලිකවල අවහිරතවෙනි කැල්සියම් ඉවත් කරන්න පුළුවන්. මේ තාක්ෂණය නිසා කරන අවහිරතවෙන් ඇති රෝගීන් ප්‍රතිකාර කරන ආකාරය සම්පූර්ණයෙන්ම විප්ලවීය ලෙස වෙනස් වුණේ. ඒ නිසා ඔබට දැඩි කරන අවහිරතවෙන් ඇති රෝගීන් සිටිනම් සහ ඔවුන්ට බයිපස් ශාලය කර්මය යෝජනා කරලා නම් ඔබට සෑම විටම දෙවන අදහසක් ලබා ගන්න පුළුවන්. අපිට හැකියාවක් තියෙනවා අවම ඇන්ජියෝපොලිසිස් සහ සිටින්ටස් ආකාරයේ ප්‍රතිකාරයක් ලබා දීමට. ඇන්ජියෝපොලිසිස් සහ සිටින්ටස් කිරීම විශාලතම වාසිය වන්නේ ඉතා ඉක්මන් සේවයේ එනම් රෝගියාගේ අත්කඩොල දීමකින් පසු පැය 48ක ඇතුළත රෝහල් ගත කරමින් නිදහස් කළ හැකි වීමයි. ඒ නිසා කරන කොලස්කරණයේ දින 100%ම ඇන්ජියෝපොලිසිස් සහ සිටින්ටස් සඳහා වැදගත් අවදානම් සාධකයක් ලෙස සැලකෙන්නේ නැහැ.